මම ආරාධනා කරනවා අපේ රට පාලනය කරන පාලකයින්ට අපේ පාලන සමය තුල තමයි මෙන්න මේ දැවැන්ත ව්‍යාපෘතිය කළේ. මෙන්න මේ යහපත් තීන්දුව తీරන ගත්තේ අපේ පාලන සමය තුල තමයි කියන්නට ඕන්ට අභිමානයක් තියෙනට ඕනේ. ඕ මොනවද කියන්නේ කරන්නේ? අපි තව අවුරුදු 5කට නෙයිනේ. අවුරුදු 4කට නෙයිනේ. එතනින් පස්සේ කවුරු බලයටපත් වෙයිද දන්නේ නැහැනේ. එහෙම කියලා පටු අරමුණු ඇති කරගෙන තමයි බොහෝ පාලකයෝ කටයුතු කරේ ආණ්ඩු කටයුතු කළේ. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා අපේ පාලකයින්ට ඔබලාගේ පාලන කාලය තුල ඔබලා ගන්නා වූ තීන්දුව తీරන අනාගත පරපුර ආරක්ෂා වෙන්නට මේ රට දියුණු වෙන්නට අවශ්‍ය තීන්දුව తీරන ගන්න මහා දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. දැන් බලන්න අද දේශපාලන ඉතිහාසයේ මහා පෙරකුම් රජවරු පිළිබඳව කතා කරනවා. මුහුද හා සමාන වැව් පොකුණු හදලා තියෙනවා. අහස උසට විහාර හදලා චෛත්‍ය රාජානන් වහන්සේලා නිර්මාණය කරලා තිබෙනවා. අද අපේ අත මොකද්ද කරන්නේ? අපේ පරපුරවල ඒ ඉදි කරපු දේවල් අදට විනාශ වෙලා විනාශ කරලා එව්වත් හාරගෙන එව්වගේ තුල තියෙන එව්වත් මොනවා හරි කරගෙන බඩ වියත රැක ගන්න තමයි අද ඉන්න අය කල්පනා කරන්න වැඩ කරන්නේ.